ඔයා දන්නවද අපේ හදවත නිරෝගීව තබා ගන්න අපි ගන්න ආහාර මොනතරම් බලපානවද කියලා? විශේෂයෙන්ම අපි හැමදාම උයන්න පිහන්න ගන්න තෙල් වර්ගය ගැන ඔයා මීට කලින් දෙපාරක් හිතලා තියෙනවද? අද ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි හෘද රෝගියෙකුට වඩාත්ම සුදුසු තෙල් වර්ගය මොකක්ද කියන එක. වෙළඳ පොලේ තියෙන හැම තෙල් වර්ගයක්ම හදවතට ගුණයි කියලා දැන්වීම පළ වුණාට ඇත්තටම විද්‍යාත්මකව හොඳම තෙල් මොනවද? අපි අද ඒ ගැන කතා කරමු. හැම තෙල් වර්ගයකම තියෙන්නේ එකම විදිහේ මේදයක් නෙවෙයි කියලා ඔයා දන්නවද? අපි තෙල් වර්ගයක් තෝරා ගන්න කලින් ප්‍රධාන මේද වර්ග 3ක් ගැන දැනගෙන ඉන්න ඕනි. 1. සංතෘප්ත මේදය. මේවා වැඩියෙන් ගත්තොත් රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි වෙන්න පුළුවන්. 2. අසන්තෘප්ත මේදය. මේක තමයි හදවතට හිතකර හොඳම මේදය. 3. ට්‍රාන්ස් මේදය. මේවා හදවතට ඉතාම අගුණයි. ඉතින් ඔයා උයන්න ගන්න තෙල් වර්ගයේ මේවායින් මොනවද වැඩියෙන්ම තියෙන්නේ කියලා කවදා හරි හොයලා බැලුවද? ලෝකයේ හෘද රෝග විශේෂඥයින් වැඩිපුරම නිර්දේශ කරන්නේ මොන තෙල්ද කියලා ඔයා දන්නවද? ඒ තමයි ඔලිව් තෙල්. ඔලිව් තෙල් වල ප්‍රතිඔක්සිකාරක බහුලයි. හදවතේ නාලාව හිරවීම වළක්වන්න මේවා උදව් වෙනවා. හැබැයි ඔලිව් තෙල් වලින් ගැඹුරු තෙලේ බදින්න පුළුවන්ද? බැහැ. ඔලිව් තෙල් වැඩි උෂ්ණත්වයකදී රත් කිරීමෙන් එහි ඇති ගුණය නැති වෙනවා. ඒ නිසා සලාද වලට හෝ ඉතා අඩු රසණයකින් පිසින ආහාර වලට මේවා එකතු කරන්න පුළුවන්. ලංකාවේ අපිට නැතුවම බැරි පොල් තෙල් ගැන ඔයා දන්නවද? පොල් තෙල් වල සම්තෘප්ත මේදේ වැඩිපුර තිබුණත් එහි අඩංගු ලෝරික් අම්ලය ශරීරයට ශක්තිය ලබා දෙනවා. හැබැයි හෘද රෝගියෙක් නම් පොල් තෙල් භාවිතය සීමා කිරීම වඩාත් සුදුසුයි. විශේෂයෙන්ම කඩෙන් ගන්නා පිරිපහදු කළ පොල් තෙල් වලට වඩා පිරිසිදු පොල් තෙල් ස්වල්පයක් භාවිතා කිරීම ගැටලුවක් නැහැ. හැබැයි මතක තබා ගන්න. ඕනෑම තෙල් වර්ගයක් පමණට වඩා ගැනීම හදවතට බරක්. තවත් හදවතට ගුණදායක තෙල් වර්ග මොනවද කියලා ඔයා දන්නවද? පළවෙනි එක සූර්යකාන්ත තෙල්. එහෙම නැත්නම් සන්ෆ්ලවර් ඔයිල්. මේ වගේ විටමින් E බහුලයි. දෙවෙනි එක තල තෙල්. සෙසමි ඔයිල්. රුධිර පීඩනයේ පාලනයට මේ සෙසමි ඔයිල් උදව් වෙනවා. 3. කැනෝලා තෙල්. එහෙම නැත්නම් කැනෝලා ඔයිල්. ඔමේගා 3 මේද අම්ල බහුලයි මෙම තෙල් වර්ගයේ. වැදගත්ම දේ තමයි ඔයා තෙල් වර්ග කීපයක් මාරුවෙන් මාරුවට පාවිච්චි කරනවා නම් ඔයාගේ ශරීරයට අවශ්‍ය විවිධ පෝෂක පදාර්ථ ලැබෙනවා. ඒක ඔයාට වාසියක්. අවසාන වශයෙන් ඔයා දන්නවද හදවත රැක ගන්න තෙල් වර්ගයේ වගේම පාවිච්චි කරන ප්‍රමාණයත් වැදගත් කියලා? බෙදපු කෑම සීමා කරන්න. එකම තෙල් ප්‍රමාණය නැවත නැවත රත් කරලා පාවිච්චි කරන්නත් එපා. නැවුම් එළවලු සහ පළතුරු වැඩිපුර ආහාරයට ගන්න. ඔබේ සෞඛ්‍ය ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න අදම පියවරක් ගන්න. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. නිරෝගී හදවතක් වෙනුවෙන් අදම වෙනසක් කරමු.